ආයුබෝවන් සියලු දෙනාටම. ඉතින් අපි කතා කරන්න හිතුවා අද විශේෂ මාතෘකාවක්. ඇත්තම කියනවා නම් අපි කොටස් වෙළඳපොලේ බේසික්ස් කොටස දැන් ඉවර කරලා ටිකක් ඇඩ්වාන්ස් මට්ටමට ඇවිත් තියෙන්නේ. ඉතින් අද ඉඳන් මම පටන් ගන්නවා කොහොමද කොටසක් ඇනලයිස් කරන්නේ නැත්නම් සමාගමක් ඇනලයිස් කරන්නේ. ඔයාලට ආයෝජනය කරන්න සුදුසුම සමාගම තෝරා ගැනීමට අවශ්‍ය වෙන මේ ඇනලයිස් පාර්ට් එක තමයි දැන් ඉඳන් පටන් ගන්නෙ. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ කොටස් විශ්ලේෂණය කිරීමේදී නැත්නම් ඇනලයිස් කිරීමේදී ඔයාට තොරතුරු ඕන වෙනවා. මේ තොරතුරු කිව්වට මේවා ආවට ගියාට හරියන්නේ විශ්වාසනීය සත්‍ය තොරතුරු වෙන්න ඕන. ඉතින් මේ විශ්වාසනීය සහ සත්‍ය තොරතුරු. ඒ කියන්නේ මෙතන මම නිකන් කියනවා කට කතා හරියන්නේ බොරු හරියන්නේ නිකන් විශ්වාස කරන දේවල් එක එක්කෙනාගේ මත ඒව වැදගත් නෑ. මෙතනදී අපිට අවශ්‍ය වන්නේ සත්‍ය තොරතුරු ඇත්තටම තියෙන තොරතුරු. ඉතින් මෙන්න මේ තොරතුරු ලබා ගැනීම ඊටාම වැදගත්. මොකද අපි විකරණ විශ්ලේෂණයට මේ ඇත්ත තොරතුරු නැත්නම් සත්‍ය තොරතුරු ලැබුණ නැත්නම් අපි විකරණ විශ්ලේෂණය සම්පූර්ණයෙන්ම වැරදි. විශ්වාසදායක තොරතුරු ලැබුණ නැත්නම් අපි කරන විශ්ලේෂණය විශ්වාසදායක නැහැ. ඒක නිසා මේ තොරතුරු සොයා ගන්න ආකාරය තමයි මම අද කියා දෙන්නේ. ඉතින් මේකෙදි අපිට විශේෂ සෝස් එකක් විදිහට නැත්නම් මූලාශ්‍රයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් CSE වෙබ්සයිට් එක. ඉතින් බලන්න මේ CSE වෙබ්සයිට් එකෙන් අවශ්‍ය තොරතුරු ලබා ගන්න ආකාරය පිළිබඳව අපි අද කතා කරමු. ඉතින් බලන්න ඔයත් මේ කරුණු කාරණා මීට කලින් දැනගෙන හිටියද කියලා. අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. නමුත් වීඩියෝ එකට යන්න කලින් මම මතක් කරන්න ඕනි මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම like එකක් දාන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලට වැදගත්ම කරන දැනුම තමයි අපි මේ channel එකෙන් අරන් එන්නේ. එහෙමනම් අපි වීඩියෝ එකට යමු. අපි දැන් මේ ඉන්නේ කොටස් වෙළඳපොළ එහෙම නැත්නම් CSE කියන වෙබ්සයිට් එකේ. එතකොට ඔයාලට කොටස් වෙළඳපොළ ගැන නීත්‍යානුකූලවම සහ විශ්වසනීයවම තොරතුරු ගන්න තියෙන හොඳ සෝස් එකක් තමයි CSE වෙබ් අඩවිය. මේකෙන් ඔයාලට ගොඩාක් දේවල් කරගන්න පුළුවන්. හරි අපි චුටි හැඳින්වීමක් කරගෙන ඉමු. කොටස් වෙළඳපොලේ මේ වෙබ් අඩවිය ගැන මුලින්ම මෙතන ලෝගෝ එක තියෙනවා. ඊළඟට මෙතන සර්ච් බාර් එක තියෙනවා. මේ සර්ච් බාර් එකෙන් තමයි අපි කම්පැනිස් සර්ච් කරන්නේ. කම්පැනිස් වලට අදාළව තොරතුරු සර්ච් කරන්න අපි මෙතන පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට අපි සම්පත් බැංක් එක ගැන තොරතුරු හොයන්න ඕනේ කියලා හිතමුකෝ. එතකොට සම්පත් බැංකේ කෝඩ් එක SAMP. හරිද? මෙහෙම මෙතන ටයිප් කරපුවාම මේ විදිහට එනවා සම්පත් බැංකුව. අපිට මේක ක්ලික් කරලා ඒ අදාළ පිටුවට යන්න පුළුවන්. account එක open කරගන්නවා නම් අලුතෙන් account එකක් open කරගන්නවා නම් මෙන්න මෙතනින් පුළුවන්. මේක website එකේ දැන් මේ පහසුකම සපයනවා. ඒ වගේම ඔයාලට app එකකිනුත් මේක කරගන්න පුළුවන්. සහ මෙතන my CSE web portal එකට log වෙන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතනින් ඔයාලට භාෂාව වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා විශේෂ තොරතුරු ගන්න පුළුවන් tabs කීපයක්. market එක ගැන තොරතුරු ගන්න පුළුවන් මේ tab එකෙන් විවිධ කරුණු trade summary, detail trades ඒ වගේ. ඊගාට මෙතන listed entity අපි කොටස් වෙළඳපොලේ මේ වෙනකොට list කරලා තියෙන ආයතන මොනවද, ඒවා category මොනවද, ඒවා මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊගාට මෙතන නවතම අලුතෙන් list කරන්න pending ඉන්න අය, ඊගාවට ඉස්සරහට කරන්න ඉන්න අය සහ introductions ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන stock broker firms පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඊගාට මෙතන ඉන්වෙස්ටර්ස්ලා ගැන තියෙන තොරතුරු තියෙන්නේ මේ ඉන්වෙස්ටර් මේ transaction cost එක, trading sessions, වෙලාව, ඒ වගේ කතන්දර ටික ඉන්වෙස්ටර්ස්ලාට ඕන වෙන තොරතුරු ටික තමයි තියෙන්නේ. right. ඊගාවට මෙතන news and events තියෙනවා. මම ඒක පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය නැහැනේ. ඊළඟට rules and circulars සහ about us. normally ඕනම site එක මේ about us කියන කොටස නම් තියෙනවානේ. ඉතින් මම මේ ටික ටට්ටක් ගාලා කරගෙන යන්නම් අත්‍යවශ්‍ය කොටසට අපි යන්න තියෙන නිසා. මෙතන තියෙන්නේ advertisement panel එකක්. අපි පොඩ්ඩක් ගත්තා. මෙතන තියෙනවා සාමාන්‍යයෙන් දිනයක කොටස් වෙළඳපොලේ කොහොමද කොටස් වෙළඳපොළ හැසිරුනේ කියලා පොඩි දත්තයක්. ඔයාලා මේවා TV එකේ news එකම බලනකොටත් මේ කතන්දරේ දැකලා ඇති. මේකෙදි ASPI ඒ කියන්නේ all share price index එක අද දිනේදී 23812.31ක අගයක්. ඒ කියන්නේ 88.58ක අඩුවීමක් ප්‍රතිශතයක් විතර ගත්තොත් 0.37ක අඩුවීමක්. ඒ විදිහට අපිට ගන්න පුළුවන්. ඒ වගේම S&P ශ්‍රී ලංකා කියන්නේ හොඳම කම්පැනි
20ක් තෝරලා blue chip company 20ක් තෝරලා ඒ companies වලට අදාළව ගන්න index එක ඒකත් 6641.1.5ක් වගේ අගයක් අද දිනේ දැක්වෙන්නේ. ඊළඟට මාකට් ස්ටේටස් එක තියෙනවා. මාකට් එක මේ වෙනකොට ක්ලෝස් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාවේ. ඒ වගේම ෂෙයා වොලියුම් එක අද දිනය තුල කොච්චර ෂෙයාස් ප්‍රමාණයක් එහෙ මෙහෙ විකිණිලා තියෙනවද? ගැනුම් කරුවන් අතර හුමාරු වෙලා තියෙනවද කියලා තමයි මෙතන පෙන්눔 කරන්නේ. ඊගාවට මෙතන number of trades ඒ කියන්නේ මෙන්න මේ ෂෙයා වොලියුම් එක විකිනෙන්න කී පාරක් ගනුදෙනු සිද්ධ වෙලා තියෙනවද? ගනුදෙනු කීයක් සිද්ධ වෙලා තියෙනවද කියන කාරණාව. ඒ වගේම මෙතන ටර්න් ඕවර් එක තියෙනවා. ටර්න් ඕවර් එක කියන්නේ අපි කියනවා පිරිවැටුප කියලා. අද දිනය තුල ෂෙයාර්ස් සෙල් වෙන්නේ නැති එක එක මිල ගණන් වලට ඒ එක එක මිල ගණන් සහ එක එක ප්‍රමාණයන් වල ගුණිතය තමයි මෙතන ටර්න් ඕවර් එක කියලා අපිට දක්වන්නේ. මේක මුදල් මේ වටිනාකමක් කියලාත් අපිට කියන්න හිතා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා කොටස් වෙළඳ පොලේ all share price index එක අද කොහොමද හැසිරුනේ කියන එක ප්‍රස්තාරමය තොරතුරක් ආශ්‍රයෙන්. ඒ වගේම මෙතන S&P SL20 දර්ශකය කොහොමද හැසිරුනේ කියන කාරණාව මෙතන තියෙනවා. අපි චුට්ටක් පහළට යමු. මෙතන තියෙනවා අවුරුද්ද ආරම්භයේ සිට අද දිනය දක්වා කොටස් වෙළඳපොළ කොච්චර ගේන් එකක් අරන් දීලා තියෙනවද කියලා. ඒ කියන්නේ ඔයා මේකෙන් සාමාන්‍යයෙන් පොඩි අදහසක් ගන්න පුළුවන්. ඔයා කොටස් වෙළඳපොළේ තියෙන සියලුම සමාගම් වල සමාන අගයකින් ආයෝජනය කරා නම් ප්‍රතිශතාත්මකව සමාන අගයකින් ඔයාට අද වෙනකොට ඔයාගේ ගේන් එක 5.25ක වර්ධනයක් දකින්න පුළුවන් කියන එක. හරිද? දල අදහසක් ගන්න පුළුවන්. කියන්නේ එතකොට ඔයාලට තේරෙනවා හොඳ ෂෙයාර්ස් ගත්තා නම් මීට වඩා ඔයාට වැඩි කරගන්න පුළුවන්. මෙතන හැම ෂෙයාර් එකම හොඳ නෑනේ කොටස් වෙළඳ පොලේ තියෙන නේද? ඒක හොඳ නෑ කියන්නත් බෑ. ඉතින් එක එක්කෙනාගේ ස්ට්‍රැටජි එක අනුව එක වෙනස් වෙන්න පුළුවන්. නමුත් හැම ෂෙයාර් එකම අපි ගන්න නෑනේ. නමුත් හොඳ සිලෙක්ටඩ් ෂෙයාර්ස් ටිකක් අපි ගත්තොත් අපිට මීට වඩා මේ ගේන් එක වැඩි කරගන්න පුළුවන්. ඔයාලට මේක මෙහා පැත්තට ගියාම පේනවා. ඒ කියන්නේ හොඳම කම්පැනිස් වල ගේන් එක වැඩි වෙලා තියෙනවා. 7.86ක වර්ධනයක්. ඒක තමයි මෙතනින් අපිට දැක ගන්න වෙන්නේ. අපි පහලට ආවා. මෙතන තමයි ඔයාලට වැදගත්ම ස්ථානය. මෙතන තොරතුරු ලබා ගන්න පුළුවන් ස්ථානය. ඉතින් මෙතන සාමාන්‍යයෙන් ඉන්වෙස්ටර් කෙනෙකුට වැදගත් වෙන පොදු තොරතුරු, නීත්‍යානුකූල තොරතුරු සෑම දෙයක්ම පාහේ මෙතනින් ඔයාලට ලබා ගන්න පුළුවන්. මෙතන අපි පොඩ්ඩක් බැලුවොත් මෙතන මුලින්ම තියෙන announcement. announcement කියන්නේ කම්පැනි වලින් ඉන්වෙස්ටර්ස්ලට එහෙම නැත්නම් ෂෙයා මාකට් එකෙන් ඉන්වෙස්ටර්ස්ලට නිකුත් කරන විවිධ තොරතුරු. මේවා ඔක්කොම වැදගත් වෙන්න පුළුවන් ඔයා ආයෝජනය කරන කම්පැනි වලට අදාළව. ඒ වගේම මෙන්න මෙතන මාකට් ඩේටා කියලා ටැබ් එකක් තියෙනවා. අපි මේ ටැබ් එකට එමු මේ ටික කතා කරලා ඉවර වෙලා. රයිට්, මම මෙතනදී ඔයගලන්ට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා මොනවද මේ විවිධ announcements වර්ග කියන කාරණාව. මුලින්ම අපි ගියොත් මෙන්න මෙතන තියෙනවා ජනවාරි 30 වෙච්ච ගනුදෙනුවක්. මේ කම්පැනියට අදාළව මෙතන ඩීලින් බයි ඩිරෙක්ටර්ස් කියලා තියෙනවා. ඩීලින් බයි ඩිරෙක්ටර්ස් කියන්නේ කම්පැනිය ඇතුලේ ඉන්න අධ්‍යක්ෂකවරයෙක්. කොටස් මිලදී ගැනීමක් හෝ කොටස් විකිණීමක්. එම ආයතනයට අදාළව එම සමාගමට අදාළව කොටස් මිලදී ගැනීමක් හෝ කොටස් විකිණීමක් කරා නම් ඒක පබ්ලික් එකට නිරාවරණය කරන්න ඕනේ. නැත්නම් මහජනතාවට නිරාවරණය කරන්න ඕනි කියලා නීතියක් තියෙනවා. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් ඔයා දන්නවා ඩිරෙක්ටර් කෙනෙක් කියන්නේ කම්පැනි එක ඇතුලේ තියෙන තොරතුරු සියල්ලම පහේ දන්න කෙනෙක්. එතකොට එයාට ලොකු ආසියක් තියෙනවා කම්පැනි එක මොන අතට ගමන් කරනවද කියන කාරණාව. අවුට්සයිඩර්ස්ලා එහෙම නැත්නම් මහජනතාවට එච්චර දැනීමක් ලැබෙන්නේ නැහැ කම්පැනි එක ගැන. නමුත් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට එයාට ඇතුලෙන් තොරතුරු දැනගන්න හැකියාව තියෙනවා. එතකොට එයාට පුළුවන් කොටස් අරගන්න, කොටස් විකුණන්න තොරතුරු තියෙන හින්දා අනිත් අයට වඩා එතන එයාට පොඩි වාසියක් තියෙනවා. ඉතින් ඒ වාසිය අසාධාරණ වාසියක් කියලා අපිට හඳුන්වන්නත් පුළුවන්. ඉතින් ඒ වාසිය අවම කරන්න එහෙම නැත්නම් ඒක ෆේවරබල් කරන්න තමයි එයා කොටස් මිලදී ගත්තොත් ඒක මහජනතාව දැනගත යුතුයි. නැත්නම් කොටස් විකුණනොත් ඒක මහජනතාව දැනගත යුතුයි කියන අරමුණෙන් තමයි මෙතන ඒ තොරතුරු දාන්නේ. නැත්නම් සාමාන්‍ය කෙනෙක් කොටස් මිලදී ගත්තා කියලා මෙහෙම මේ නෝටිස් එකක් පළ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක රහස්‍යව තියාගන්න පුළුවන්. නමුත් ඩිරෙක්ටර් කෙනෙක් මිලදී ගැනීම විකිණීමක් කරොත් අනිවාර්යෙන් CSC එක හරහා ඔයාලට දැනුවත් වෙන්න පුළුවන්. රයිට්? ඊළඟට අපි පහළට ගියාම extraordinary general meeting notice එකක් මෙතන තියෙනවා. මෙතනදිත් මම පොඩ්ඩක් කියා දෙන්නම්. සාමාන්‍යයෙන් general meeting වර්ග දෙකක් කම්පැනි එක තියෙන්න පුළුවන්. එකක් තමයි annual general meeting කියන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන්
වසරකට සැරයක් පවත්වනු ලබන මහා සභා රැස්වීම. මේ මහා සභා රැස්වීමේදී සාමාන්‍යයෙන් අධ්‍යක්ෂක මණ්ඩලය පත් කර ගැනීම, ඊළඟට ඒ වගේම ඉහළ තනතුරු පත් කර ගැනීම, ඒ වගේම ලාභාංශ ගෙවනවද, ඒ වගේම විශේෂයෙන් වැදගත් වන කටයුතු සඳහා සමස්ත ෂෙයා හෝල්ඩර්ස්ලාගෙන් නැත්නම් සමස්ත කොටස් හිමියන්ගේ ඡන්දය භාවිතා කරන්න පුළුවන් අවස්ථාවක් මේ ඇනුවල් ජනරල් මීටින් එකේදී තියෙනවා. ඉතින් කම්පැනිගේ අනාගතය ගැන කතා කරන්න මේ ඇනුවල් ජනරල් මීටින් එක නැත්නම් වාර්ෂික මහසභා රැස්වීම භාවිතා කරනවා. ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මේ වාර්ෂික මහසභා රැස්වීම කල් තියා ෂෙඩියුල් කරපු එකක්. ඒ කියන්නේ හැම අවුරුද්දකම පවත්වනවා. මේ අහවල් දිනේට අපි මේක පවත්වනවා කියලා පවත්වන එක විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ඇනුවල් ජනරල් මීටින් එක විශේෂ හදිසියක් නැහැ ඒගොල්ලන්ට පවත්වන්න. විශේෂ හදිසියක් නැහැ. කල් තියා තීරණය කරගත්ත දිනයක සාමාන්‍ය ආකාරයට මේක පවත්වන්න පුළුවන්. එතකොට ඒක ජනරල් මීටින් වර්ගයක්. තව ජනරල් මීටින් වර්ගයක් තියෙනවා එක්ස්ට්‍රාઓඩිනරි ජනරල් මීටින් කියලා. මේ තියෙන්නේ ඒ වගේ එකක්. මොකද්ද එක්ස්ට්‍රාઓඩිනරි ජනරල් මීටින් කියලා කියන්නේ? ඒ කියන්නේ එතනින්ම ඔයාලට තේරෙනවානේ මේක ටිකක් අතිශය වෙනස් කාරණාවක් වෙන්නද කියලා විශේෂ වැදගත්කමක් ඇති කියලා. එක්ස්ට්‍රාઓඩිනරි කියලා කිව්වා. එක්ස්ට්‍රාઓඩිනරි ජනරල් මීටින් එකක් කරන්නේ සාමාන්‍යයෙන් කම්පැනි එකේ තීරණ ගන්න ෂෙයා හෝල්ඩර්ස්ලාගේ ඡන්ද බලය අවශ්‍යයි. නැත්නම් ඒගොල්ලන්ගේ සහාය අවශ්‍ය වෙලාවක ඇනුවල් ජනරල් මීටින් එකක් පවත්වනකම් බලා ඉන්නත් බැරි නම්, ඒ කියන්නේ ඇනුවල් ජනරල් මීටින් එකට මම කියවනේ කලින් ෂෙඩියුල් කරපු ඩේට් එකක් තියෙනවා කියලා. ගොඩක් වෙලාවට ඒක පවත්වන්නේ වසර අවසානයේ මූල්‍ය වාර්තා එළි දැක්වට පස්සේ. ඉතින් එච්චර කල් බලා ඉන්න බෑ. හදිසි තීරණයක් ගන්න තියෙනවා. අන්න ඒ වගේ වෙලාවට මේ තීරණය හැබැයි මේ මුළු ආයතනයේටම බලපාන සමස්තයක් වශයෙන් බලපාන තීරණයක්. ඒකයි ඒක තනි තීරණයක් විදිහට අධ්‍යක්ෂ මණ්ඩලයට ගන්න බැරි නම් ඒ ව්‍යවස්ථාවට අනුව, ඒ කියන්නේ කම්පැනි එකේ ව්‍යවස්ථාවට අනුව එතකොට එක්ස්ට්‍රාઓඩිනරි ජනරල් මීටින් එකක් පවත්වලා ඒකට ෂෙයා හෝල්ඩර්ස්ලාගේ අප්‍රූවල් එක ගන්නවා. ඒ වගේම ෂෙයා හෝල්ඩර්ස්ලා දැනුවත් කරනවා. ඉතින් අන්න ඒක තමයි එක්ස්ට්‍රාઓඩිනරි ජනරල් මීටින් එකක් කියන්නේ. අන්න ඒ වගේ ජනරල් මීටින් එකක් තමයි මෙන්න මෙතන ඇනවුන්ස් කරලා තියෙන්නේ. අපි තව චුට්ටක් පහළට ගියාම මෙතන තියෙන watch list transferred in කියලා. මෙතනදි කියන්නේ මේ ලංකා ටයිල් කම්පැනි එක තමයි මේක watch list එකට දාලා තියෙන. watch list එක කියන්නේ සාමාන්‍යයෙන් කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වුණ සමාගම් සාමාන්‍ය සමාගම් වලට වඩා වෙනස්. මොකද හේතුව මෙයාලා නීති රීති පද්ධතියකින් කන්ට්‍රෝල් වෙනවා. කොටස් වෙළඳපොලේ ලියාපදිංචි කරොත් ඒගොල්ලෝ කොටස් වෙළඳපොලේ නීති රීති වලට යටත් වෙන්න ඕනේ. එතකොට નિયમિત වේලාවට මූල්‍ය වාර්තා සබ්මිට් කරන්න ඕනි. ඒ වගේම අවම කොටස් ප්‍රමාණයක්, ඒ කියන්නේ මහජන කොටස් අවම ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය පවත්වාගෙන යන්න ඕනි. ඒ වගේ නීති රීති ටිකක් තියෙනවා. ඉතින් මෙන්න මේ නීති රීති යම් හේකින් කඩවීමක් සිද්ධ වුණොත් watch list එකට ට්‍රාන්ස්ෆර් කරනවා. watch list එක කියන්නේ චුට්ටක් මේකේ මේ වගේ කම්පැනිස් වල නැත්නම් watch list එකේ තියෙන කම්පැනිස් වල ඉන්වෙස්ට් කරනකොට ඉන්වෙස්ටර්ස්ලා චුට්ටක් කල්පනාකාරී විය යුතුයි. හරිද? එතකොට watch list ට්‍රාන්ස්ෆර් කරලා තියෙන අනිවාර්යෙන් මොකක් හරි කොටස් වෙළඳපොලේ නීතියක් රීතියක් කඩවීමක් හේතුවෙන්. ඒක තමයි මෙතන කියන්නේ. එතකොට බලන්න watch list transfer in. ඉතින් සාමාන්‍යයෙන් මේ කම්පැනි එක අපි හිතමු උදාහරණයක් විදිහට මූල්‍ය වාර්තා සබ්මිට් කරන්න පරක්කු වුණ හින්දා මෙහෙම ට්‍රාන්ස්ෆර් කරා කියලා. ඉතින් ඒගොල්ලෝ ඒක හරියට බාර දුන්නොත් නැත්තම් පරක්කු වෙලා හරි හැකියක්මනින් බාර දුන්නොත් මෙයාලට සාමාන්‍ය කොටස් ලයිස්තුවට යන්න පුළුවන්. රයිට්? ඊළඟට මෙතන දිනවා corporate disclosure කියලා එකක්. corporate disclosure වල එනවා දැන් ඉහත අපි කතා කරපු කරුණු කාරණා වලටත් අදාළ නැත්තම් ඒ වුණත් මහජනතාව දැනගත යුතු විශේෂ වැදගත් කරුණු තියෙනවා නම් අන්න ඒවා මේ corporate disclosure කියන announcement ගණයේ යටතේ තමයි දාන්නේ. මෙතනත් තියෙන extraordinary general meeting එක ගැන අපි ගැන කතා කළා dealing by directors. ඊගාට මෙන්න මෙතන තියෙන debenture issue එකක් ගැන. සාමාන්‍යයෙන් කම්පැනි තමන්ගේ මූල්‍යමය අවශ්‍යතා සම්පූර්ණ කරගන්න බැංක් වලින් ණය ගන්නවා වෙන්න පුළුවන්, නැත්නම් කොටස් නිකුත් කරනවා වෙන්න පුළුවන්. එක එක ක්‍රම භාවිතා කරනවා. ඉතින් මේ වගේම මුදල් සපයා ගන්න නැත්නම් මූල්‍ය කරගන්න භාවිතා කරන ක්‍රමයක් තමයි ණය කර නිකුත් කරනවා කියන්නේ. ඉතින් ණය කර නිකුත් කරලා වෙළඳ පොලට සමාගම් මුදල් එකතු කරනවා. ඉතින් ණය කරයක් කියන්නේ අපි කියනවා ඩිබෙන්චර් එකක් කියලා. ඩිබෙන්චර් එකකින් ඒක ණයක් ඇත්තටම ඩිබෙන්චර් එකක් මිලදී ගත්තොත් ණය හිමියෙක් තමයි බිහි වෙන්නේ. එතකොට ඩිබෙන්චර් ඉෂුව කරද්දී ඒක කොටස් හිමියෝ දැනගත යුතුයි. මොකද එක අතකින් ආයතනයේ ණය වැඩි වෙනවා කියන කාරණාව, ඒ වගේම මේ ණය ගන්නේ මොන
පර්පස් එකටද කියන කාරණාව දැනගන්න ඕනි. ඒවැ රිටර්න් එක එහෙම එනවද, රිටර්න් එකක් තියෙනවද නැත්නම් පවත්වාගෙන යාමේ ණය මුදලක්ද කියලා දැනගන්න ඕනේ. ඒ නිසා ගොඩක් කරුණු ඉන්වෙස්ටර්ස්ලා විදියට මේ කම්පැනියේ ආයෝජකයෝ සහ එළියේ ඉන්න ආයෝජකයෝ දැනගත යුතුයි. ඒක නිසා තමයි මේ ඩිබෙන්චර් ඉෂුව එකක් එනවුස් කරන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ ඩිබෙන්චර් ඉෂුව එකක් එනවුස් කරාම වර්තමාන ආයෝජකයින්ටත් මේ ඩිබෙන්චර්ස් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ආයෝජනය කරලා නැති අයටත් පොදු මහජනතාවටත් කැමති නම් මේ ඩිබෙන්චර්ස් මිලදී ගන්න පුළුවන්. ඒවයේ හොඳ පොලියක් එහෙම ගෙවනවා කියලා ගොඩක් වෙලාවට තියෙනවා. ඊළඟට තියෙන්නේ ඩීලින් බයි ඩිරෙක්ටර්ස් කතන්දර ටිකක්. මෙන්න මෙතන තියෙනවා change of company secretary registrar. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ලංකාවේ පුද්ගලික සමාගමක් විතර ලියාපදිංචි කරනකොට අනිවාර්යෙන් සමාගම් රෙජිස්ට්‍රාර් කෙනෙක්ගේ සේවය ලබා ගත යුතුයි. ඉතින් ඒ වගේම තමයි සීමිත සමාගම් වලටත් ඒ නියතිය අදාළයි. එතකොට එයාලට වෙනමම වෙන් වුණ ඒ සේවා සපයා ගන්න වෙනමම ආයතනයක් තියෙනවා, ලේකම් සමාගම් ලේකම් සේවාව. ඉතින් ඒ සේවාව සපයන ආයතනය වෙනස් වීමක් ගැන තමයි මේ කියලා තියෙන්නේ. ඉතින් මේක දැනගත යුතුයි පොදු මහ ජනතාව. ඊළඟට මෙතන තියෙනවා appointment of directors. සාමාන්‍යයෙන් කම්පැනි එකක ඩිරෙක්ටර් කෙනෙක් රිටයර් වුණොත් අනිවාර්යෙන් ඉන්වෙස්ටර්ස්ලා ඒක දැනගත යුතුයි. මොකද ආයතනයක පාලනය ගොඩක් වෙලාවට මේ ඩිරෙක්ටර් බෝඩ් එකකින් තමයි ගෙනියන්නේ. ඉතින් පාලනය කොයි අතරද ගෙනියන්නේ, මේ පාලනය හොඳ වෙනවද, එහෙම නැත්නම් පාලනය අවුල් වෙනවද කියන එක දැනගත යුතුයි අනිවාර්යෙන් කොටස් හිමියෝ සහ සමස්ත ඒ පිළිබඳ අල්මත් දක්වන පාර්ශව. ඒ නිසා අලුතෙන් ඩිරෙක්ටර් කෙනෙක් පත් කිරීමක් හෝ රිටයර් වීමක් නැත්නම් ඉල්ලාස් වීමක් මේ ආකාරයෙන් දැනුම් දීමක් කරනවා. ඊළඟට අපි ටිකක් පහළට ගිහින් බලමු. මෙතන රේටිං රිවිව් එකක් තියෙනවා. රේටිං රිවිව් එකක් මම ඔයාලට කලින් කිව්වා සාමාන්‍යයෙන් ආයතන සමාගම් ඒගොල්ලන්ගේ මුල්මය අවශ්‍යතා සම්පූර්ණ කරගන්න ණය කර නිකුත් කිරීම කරනවා කියලා. ඉතින් ණය ඒ කියන්නේ ණය ලබාගෙන ඒ සඳහා ලිඛිතව හරි යම් ලියවිල්ලක් නිකුත් කිරීමනේ කියන්නේ කරන්නේ මෙතන. එතකොට ඒ වගේ ණය ලබා ගැනීමක් කරනවා නම් නැත්නම් ණය ගැනීමක් කරනවා නම් අනිවාර්යෙන් ඒ සමාගමේ මූල්‍ය ස්ථාවරත්වය නැත්නම් ණය ගෙවීමේ හැකියාව මේ සමස්ත මහ ජනතාව දැනගත යුතුයි. ඒකට පොදු ක්‍රමයක් තියෙනවා. ඔයාලා දන්නවා ෆිච් රේටිං කියලා එහෙම ආයතන තියෙනවා. ඔය රේටින්ග්ස් කරන රේටින්ග්ස් කරන. ඉතින් ඒ වගේ ආයතනවල ආධාරයෙන් මේ රේටින්ග්ස් කරනවා. ඉතින් ආයතනවල තියෙන නැත්තම් කම්පැනිස් වල තියෙන රේටින්ග්ස් වෙනස් වුනහම ඔයගොල්ලෝ දන්නවා AA A+ එහෙම තියෙනවනේ. ඒවා වෙනස් වුණොත් අනිවාර්යෙන් පොදු මහ ජනතාව දැනගත යුතුයි. ඒ නිසා මේ ආකාරයෙන් ඩිස්ක්ලෝස් එකක් කරනවා. සාමාන්‍යයෙන් ගොඩක්ම තියෙන ඩිස්ක්ලෝසර්ස් වර්ග ටික අපි කතා කරා. මෙතන විශේෂයෙන් අපි කතා කරන්න ඕනේ. මෙන්න මෙතන විශේෂ එකක් තියෙනවා. subdivisions of shares. ඒ කියන්නේ දැනට තියෙන ෂෙයාර් එකක් නැවතත් අණු කොටස් වලට බෙදීමක් තමයි සබ්ඩිවිෂන් ෂෙයාර් කියන්නේ. ගොඩක් වෙලාවට එක ෂෙයාර් එක පහට කඩනවා. එතකොට ෂෙයාර්ස් පහක් ලැබුණා හා සමානයි. නමුත් වටිනාකමත් පහෙන් බෙදෙනවා. අන්න සබ්ඩිවිෂන් ඔෆ් ෂෙයාර්ස්. ගොඩක් වෙලාවට කම්පැනි එකේ ෂෙයාර් ප්‍රයිස් එක ගොඩක් ඉහළ ගිහින් තියෙන වෙලාවක ගනුදෙනුකරුවන්ට පහසු කරන්න සාමාන්‍යයෙන් අඩුවට තියෙන ෂෙයාර්ස් වලට අපේ ඇහැ යනවා වැඩිනේ. අන්න ඒ වගේ පරිසරයක් ඇති කරන්න තමයි ගොඩක් වෙලාවට මේ ෂෙයාර්ස් සබ්ඩිවයිඩ් කරන්නේ නැත්නම් බෙදන්නේ. එතකොට ඉන්වෙස්ටර්ස්ලාට පොඩි වාසියක් තියෙනවා වර්තමාන කොටස් හිමියන්ට. මොකද මිල අඩු වුණ ගමන් මේ ඇත්තට මිල අඩු වෙනව නෙමෙයි. මේ නමුත් අපිට පේන උඩින් බලපුවම මිල අඩුයි වගේනේ. එතකොට ගන්න පෙළඹෙන. එතකොට ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වුණාම නැවතත් මේ කොටස් වේගෙන් ඉහළ යන්න හේතුවක් වෙන්න පුළුවන්. අපි තව ටිකක් ගියොත් අන්න මේ තියෙන වැදගත්ම ගොඩක් ඉන්වෙස්ටර්ස්ලා වැදගත්ම විදියට සලකන announcement එකක් cash dividend. යම් සමාගමක් යම් කාල සීමාවක් තුල උපයපු ලාභයෙන් මුළු ලාභයම වෙන්න පුළුවන්, නැත්නම් ලාභයෙන් කොටසක් වෙන්න පුළුවන්, නැත්නම් එහෙමත් නැත්නම් ලාභ එච්චර උපයලා නැහැ. නමුත් සංචිත වලින් cash dividend විදියට ගෙවන්නත් පුළුවන්. ඉතින් තමන්ගේ ලාභයෙන් කොටසක් තමන්ගේ කොටස් හිමියන්ට ගෙවීම අපි කියනවා ඩිවිඩන්ඩ් එකක් නැත්නම් ලාභාංශයක් කියලා. මේ ලාභාංශ ගෙවීම පිළිබඳව තමයි මේ announcement එක තියෙන්නේ. අපිට මේ announcement එක බැලුවම මෙතනින් ක්ලික් කරලා අපිට යන්න පුළුවන් ඕන නම්. ඊහන් අපිට බලා ගන්න පුළුවන් කොච්චර ලාභාංශ ගෙවනවද, කොයි කාලෙද ගෙවන්නේ, අවසන් දිනය මොකද්ද, ওই විස්තර ටික අපිට බලා ගන්න පුළුවන්. හරිද? cash dividend. ඊගාවට dividends වර්ග දෙකක් තියෙනවා සාමාන්‍යයෙන් කම්පැනි එකක. cash dividend
එහෙමත් නැත්නම් මුදල් මේ වශයෙන් ගෙවන ලාභාංශ. ඒ වගේම ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් කියලා ඩිවිඩන්ඩ් එකක් තියෙනවා. ඒකෙදි මුදල් ගෙවන්නේ නැහැ. ෂෙයා හෝල්ඩර්ස්ලට ඒගොල්ලෝ මුලින් තීරණය කරගත්තු යම් අගයක් එන ආකාරයට ප්‍රතිශතාත්මකව ඒගොල්ලෝ ඉෂුව කරනවා නවතම ෂෙයාර්ස්. අලුතෙන් ෂෙයාර්ස් ඉෂුව කරනවා මේ ඉන්න ෂෙයා හෝල්ඩර්ස්ලට. ඒකෙදි අය කිරීමක් කරන්නේ අර රයිට් ඉෂුස් වල වගේ ෆ්‍රී තමයි ඉෂුව කරන්නේ. එතකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන අගය සෑම ෂෙයා හෝල්ඩර් කෙනෙකුට එන විදිහට ප්‍රොපෝෂනේට් විදිහට ඒගොල්ලෝ ෂෙයාර්ස් ඉෂුව කරනවා. අපි කියනවා ෂෙයාර්ස් වලින් ලාභාංශ ගෙවනවට ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් කියලා. මේක ගොඩක් වෙලාවට සංචිත ප්‍රාග්ධනීකරණය කියලත් අපි වාණිජ විෂයක් විදිහට හදාරනවා. හරි. මෙතන රයිට් ඉෂුව එකක් නැත්නම් හිමිකම් නිකුතුවක් ගැන එන ඇනවුස්මන්ට් එකක්. හිමිකම් නිකුතුවක් කියන්නේ දැනට ඉන්න කොටස් හිමියන්ට තවත් කම්පැනි එකේ මූල්‍ය අවස්ථාවක් සඳහා ෂෙයාර්ස් ඉෂුව කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. නමුත් ඒ ඉෂුව කරන ෂෙයාර්ස් දැනටමත් ඉන්න කොටස් හිමියන්ටම බෙදා හැරීමක් කරන්නේ. මේම කරනකොට සාමාන්‍ය වෙළඳ පොලේ මිලට වඩා පොඩි මිල අඩුවක් කරලා තමයි ඉෂුව කරන්නේ. මොකද ෂෙයා හෝල්ඩර්ස්ට පොඩි වාසියක් එහෙම ලැබෙන ආකාරයට රයිට් ඉෂුව එකක් කියන්නේ ඒ වගේ එකක්. අපි මේවා සවිස්තරාත්මකව ඉදිරි පාඩමකදී කතා කරමු. මම දැනට මේක හඳුන්වා දීමක් තමයි කරේ. රයිට්. මෙන්න මේ වගේ ඇනවුස්මන්ට්ස් වර්ග මේ කොටස් වෙළඳ පොලේ වෙබ්සයිට් එකකින් ඔයාලට බලා ගන්න පුළුවන්. හරිද? එතකොට දැන් මේ කාරණාව ගැන ඔයාලට දැනුමක් ඇති. ඔයාලට ඕන නම් මෙන්න මෙතනින් ෆිල්ටර් කරගන්න පුළුවන් ඔයාලට ඕන කරන announcements වර්ග. හරිද? right. ඉතින් මේවා සමහරට ඔයා දැනගෙන ඉන්නත් ඇති, දැනගෙන නොඉන්නත් ඇති. ඉතින් මේ වගේ කරුණු points form එකෙන් මම දැනගත්ත විගස නැත්නම් ඔයාලට දැනගන්න අවශ්‍ය වෙලාවට කියා දෙනවා. හරි. ඊගාට අපි යම් මේ market data කියන එකට. මේ market data කියන එකේ තියෙනවා share price list එක. අපිට මෙතනින් full list එක ගන්න පුළුවන් මේ more කියන එකෙන් ගිහිල්ලා මෙතන ඒ shares දිනය තුල අද දිනය තුල නැත්නම් අදාළ දිනය තුල ගනුදෙනු වුණ ආකාරය තමයි තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් මේ අබාන්ස් කියන ආයතනය දිනය තුල කොටස් විකිනලා තියෙනවා 174ක් 174ක් විතරයි කොටස් විකිනලා තියෙන්නේ. මේක ආරම්භ කරලා තියෙන 1250න් තමයි දිනේ ආරම්භයේදී ෂෙයා මිල සටහන් වෙලා තියෙන්නේ කොටස් මිල. ඒ වගේම දිනේදී වැඩිම කොටස් මිල වශයෙන් 1285ක් සටහන් වෙලා තියෙනවා. අඩුම මිල විදිහට 1245.25ක් සටහන් වෙලා තියෙනවා. සහ අවසාන වශයෙන් ඒ කියන්නේ දිනේ අවසාන වෙනකොට අවසාන ට්‍රේඩ් එකේදී 1256.25කට තමයි අවසන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මිල චුට්ටක් ඉහළ ගිහිල්ලා කියලා ඔයාලට පේනවා. රුපියල් 6.25කින් විතර මිල ඉහළ ගිහිල්ලා. මේ ආකාරයෙන් තමයි මේක රීඩ් කරන්නේ. මෙන්න මෙතනත් මට චුට්ටක් කියා දෙන්න ඕනේ දෙයක් තියෙනවා මේ. ඔයාලට පේනවා මෙතන n කියලා ෂෙයාර් එක n ඩොට් එකෙන් පස්සේ තියෙන n කියලා. ඊගාට මෙහෙම පහළට ගියාම මෙන්න මෙතන extra එකේ ෂෙයාර් එක x කියලා තියෙනවා. මෙන්න මේ දෙකේ වෙනසත් මම චුට්ටක් කියන්නම්. n ෂෙයාර් එකක් කියන්නේ normal ෂෙයාර් එකක්. ඒ කියන්නේ normal ෂෙයාර් එකක් කිව්වහම normal ෂෙයාර් එක ඔයා දන්නවා අපි කොටසක් මිලදී ගත්තම අපි ඒ කොටසට අදාළව අපි සමාගමේ අයිතිකාරයෙක් බවට පත් වෙනවා. ඒ වගේම අපිට ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාවක් ලැබෙනවා. මේ normal ෂෙයාර් එකේ තියෙන විශේෂතා දෙකක් තුනක් තියෙනවා. එකක් තමයි ඡන්ද බලය ලැබෙන එක. normal ෂෙයාර් එකක් මිලදී ගන්න කෙනෙකුට annual general meeting එකේදී ඡන්දය භාවිතා කරන්න නැත්නම් තීරණ වලට බලපෑම් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි යම් හේතුවක් හින්දා සමාගම ඈවර කරන අවස්ථාවක නැත්නම් සමාගම ඉවර කරලා දාන නැත්නම් විකුණන්න හරි කියන්නේ වහලා දාන අවස්ථාවක මේ සාමාන්‍ය කොටස් හිමියන්ට තමයි අන්තිමටම ගෙවන්නේ. මුලින්ම ණය හිමියන්ට ගෙවනවා, ඊළඟට ඔය බැඳුම් කර එහෙම නැත්නම් ඩිබෙන්චර්ස් කට්ටියට ගෙවනවා. ඒ වගේ පිළිවෙලට ගෙවාගෙන හැවිලා සල්ලි ඉතුරු වුණොත් අවසානෙටම ගෙවන්නේ මේ n ෂෙයාර් එක තියෙන කට්ටිය නැත්නම් normal ෂෙයාර් එක තියෙන කට්ටියට තමයි. right? ඉතින් ඔය ආකාරයට ප්‍රධාන වෙනස්කම් කීපයක් තියෙනවා. අපි x ෂෙයාර් එක ගත්තොත් x ෂෙයාර් එකත් අර සාමාන්‍යයෙන් normal ෂෙයාර් එකක තියෙන ඔක්කොම ගුණාංග ටික තියෙනවා කරුණු කාරණා දෙකක් හැර. ඒ කියන්නේ යාට සාමාන්‍ය කොටස් හිමියෙක් වශයෙන් ලාභාංශ ගෙවුවොත් සාමාන්‍ය කොටස් හිමියට ගෙවන ලාභාංශ ප්‍රමාණයම මෙයාටත් ලැබෙනවා. හරිද? ඒ වගේ විශේෂ වරප්‍රසාද තියෙනවා n එකට තියෙන. නමුත් දෙකක් නෑ ප්‍රධාන වශයෙන් වෙනස්කම් තියෙන එක. මොනවද මෙයාට නැති දෙක? එකක් තමයි මෙයාට ඡන්ද බලය නෑ.
මේ X share එක තියෙන කෙනෙකුට annual general meeting එකේදී ඡන්ද බලය පාවිච්චි කරන්න බෑ. ඡන්ද බලයක් නැහැ. ඊගාවට දෙවෙනි වෙනස්කම මේක වෙනස්කමක්ම කියන්නත් බෑ පොඩි විශේෂතාවයක්. අර මං කියවනේ සමාගම ඈවර කරනකොට N නැත්තම් normal share holders අර තමයි අන්තිමටම ගෙවන්නේ කියලා. මේ X ලට ඊට කලින් ගෙවනවා. normal share holders ලට අන්තිමටම ගෙවන්නේ ඊට කලින් ගෙවනවා X share holders ලට. ඕක තමයි ඉතින් විශේෂයෙන්ම තියෙන වෙනස්කම් දෙක. හැබැයි මාකට් එකේදී මේ N share එකට වඩා ගොඩක් වෙලාවට X share එක කම්පැනියක් තුල N share එක X share එක දෙකම තියෙනවා නම් බොහෝ විට අපිට දැක ගන්න පුළුවන් X share එක පොඩ්ඩක් price එක අඩුවෙන් තමයි sell වෙන්නේ. හරිද? එහෙමයි කියලා ඉතින් අර ඡන්ද බලය නැති ප්‍රශ්නේ අර කලින් ගෙවන එකයි විතරයි තියෙන්නේ. ඉතින් වෙනස්කමකට ඒ හින්දා සමහරු X share එක ගන්නවා. මොකද වැඩිපුර ගෙවලා දැන් ලාභාංශයක් එම ගියොත් දෙකටම එක ගානම හම්බ වෙනවනේ. එන්න ඒ කාරණාව හින්දා. රයිට්. අපි දැන් මේක පැත්තක තියලා අපි යමු සමාගමක් ඇනලයිස් කරන්න අවශ්‍ය තොරතුරු ගන්නේ කොහොමද කියන කාරණාව බලන්න. අපිට පුළුවන් අපිට අවශ්‍ය සමාගම තොරතුරු ලබා ගන්න ඕනේ සමාගම මෙතන ටයිප් කරලා සර්ච් කරන්න. අපි සම්පත් බැංකුව උදාහරණයකට ගමු. SAMP කෝඩ් එක. ඒ තියෙන කෝඩ් එක කියන එක මේ නමින් ටයිප් කරලා හොයන්නත් පුළුවන්. මේ සිම්බල් එකෙන් හොයන්නත් පුළුවන්. දැන් මෙන්න සම්පත් බැංකුව විස්තර අපිට ලැබුණා. මේකෙදි මේ මම චුට්ටක් උඩ ඉඳන් පැහැදිලි කරන් යන්නම්. මෙතන තියෙනවා කම්පැනි ලෝගෝ එක. ඊළඟට බැංකුවේ නම. සිම්බල් එක තියෙනවා අපි දන්නවා SAMP N කියන්නේ normal share එක. මේ කම්පැනි එකේ normal shares විතරයි තියෙන්නේ. සමහර සමාගම් තියෙනවා normal shares ඒ කියන්නේ N shares සහ X shares non voting shares කියලා කියනවා. ඒවා තියෙනවා. දෙකම තියෙනවා. මේකේ සම්පත් බැංකුවේ තියෙන්නේ N shares විතරයි මගේ දැනුමේ හැටියට. ඊළඟට මෙතන පහලින් තියෙනවා 155.25 කියන්නේ last traded price එක. ඒ කියන්නේ අවසානයේට මේ ෂෙයාර් එක විකිලා තියෙන 155.25ක් විදියට. right? මේවා ලොකුවටම අවශ්‍ය වෙන්නේ ඒ කියන්නේ ඔයගලන්ට මේවා තේරෙනවනේ. 155 කියන්නේ close price එක 155.25. ඊගාට ඊට කලින් දවසේ අවසන් වෙලා තියෙන 155.25ටම තමයි. ඒ කියන්නේ මිල වෙනසක් වෙලා නැහැ. ඒක තමයි මෙතන 0.0 කියලා වැටෙන්නේ වෙනස. මෙතන ෆයිනෑන්ෂල් හයිලයිට්ස් කියලා වැටෙනවා. ඒ කියන්නේ දිනයේ ගනුදෙනු වුණු ආකාරය, අද දිනේ ටර්න් ඕවර් එක එහෙම නැත්නම් පිරිවැටුම වෙන මේ ගාන සහ ෂෙයාර් වොලියුම් එක මෙච්චරක් ෂෙයාර්ස් විකිනලා තියෙනවා. සහ ට්‍රේඩ් වොලියුම් එක, ඒ කියන්නේ ට්‍රේඩ්ස් වෙලා තියෙනවා 595ක්. ඩේස් ප්‍රයිස් රේන්ජ් එක 156ත් 155ත් අතර තමයි තිබිලා තියෙන්නේ. මාකට් කැපිටලයිසේෂන් එක පේනවා. ඒ වගේම මෙතන මාකට් කැප් එක මේක කොච්චර කැප් එකක් තියෙනවද කියලා කැපිටලයිසේෂන් එක, ඒ කියන්නේ සමස්ත මාකට් කැපිටලයිසේෂන් එකෙන් කොච්චර ප්‍රතිශතයක් කැපිටලයිසේෂන් එකක් තියෙනවද කියන කාරණාව තමයි මෙතනදී ගන්න. සම්පත් බැංකුවේ කොච්චර කැපිටලයිසේෂන් එකක් තියෙනවද සමස්ත කැපිටලයිසේෂන් එකත් එක්ක බලද්දී. මම කලින් කිව්වා කැපිටලයිසේෂන් එක කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ සමස්ත කොටස් වැඩි කරනවා කොටස් මිලෙන්. හරිද? හරි. මේ බීටා වැලියු එක කියන එක සාමාන්‍යයෙන් කොටස් වෙළඳ පොලේ මිල දර්ශකත් එක්ක කොයි ආකාරයෙන්ද මේකට බලපෑමක් එල්ල වෙන්නේ මේ ෂෙයාර් එකට කියන එක තමයි පොඩි සාමාන්‍ය සරලව තියෙන. මම මේක ඉස්සරහට කියා දෙන්නම්. ටිකක් මේකේ තියෙනවා පොඩි මැතමැටිකල් පාර්ට් එකකුත්. මේක අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මේක මම කියා දෙන්නම්. මේක සාමාන්‍යයෙන් ඉතින් අපිට ලොකුවටම වැදගත් වෙන එකකුත් නෙමෙයි. මෙන්න මෙතන තමයි වැදගත්ම කොටස තියෙන්නේ. මේ තියෙන්නේ කම්පැනි එකේ විස්තර විවිධ කැටගරි යටතේ. මෙතන කම්පැනි ප්‍රොෆයිල් එක තියෙනවා, charts ගන්න පුළුවන්, ෆයිනෑන්ෂල්ස්, වීඩියෝස් තියෙනවා, announcements, ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. අපි මේ ටැබ් එකෙන් ටැබ් එකට හිමීට ගිහින් බලමු. මෙතන පළවෙනියටම තියෙන කම්පැනි ප්‍රොෆයිල් කියන එක. ඒකේ කම්පැනි එකේ විස්තර තියෙනවා. සාමාන්‍යයෙන් ප්‍රොෆයිල් එකක් කියන්නේ බේසික්ස් තොරතුරුනේ. හරියට නිකන් මිනිස්සෙගේ බයෝ ඩේටා එක වගේ. මේ ජෙනරල් ඉන්ෆර්මේෂන් කම්පැනි එකේ නම, කම්පැනි එක කමර්ෂල් බැංක් එක. ඒ වගේම ඒක මොන ඉන්ඩස්ට්‍රි ගෲප් එකේද තියෙන එක, බැංක්ස් ඉන්ඩස්ට්‍රි ගෲප්ස් වර්ග තියෙනවා. FMCG කියන්න පුළුවන්, නැත්නම් මැටීරියල් සෙක්ටර් එක, ඊගාවට කොන්ග්ලොමරේට්ස් තියෙන්න පුළුවන්, නැත්නම් ඉදිකිරීම් ක්ෂේත්‍රය, ඒ වගේ බැංකින් non banking financial institutes ඔහොම තියෙනවා විශේෂ කැටගරිස් ටික, ප්ලාන්ටේෂන් ඒ වගේ. ඉතින් මේ ආයතනයේ නැත්නම් සම්පත් බැංකුව අයිති වෙන්නේ බැංක්ස් කියන කැටගරි එකට. ඒ වගේම මේක ආරම්භ කරලා තියෙන්නේ 1986 කෝටර් ඩේට් එක කියන්නේ ෂෙයාර් මාකට් එකේ මුලින්ම ලයිස්තු ගත කරපු දිනේ.
එතකොට ෆයිනෑන්ෂල් ඉයර් එන්ඩ් එක සාමාන්‍යයෙන් ෆයිනෑන්ෂල් ඉයර් එන්ඩ් එක කියන්නේ සාමාන්‍යයෙන් අපි මූල්‍ය වාර්තා හදනකොට වසරකට තමයි මූල්‍ය වාර්තා හදන්නේ. එතකොට මේ වසර අවසන් වන දිනය සමාගමෙන් සමාගමට වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලංකාවේ ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ ගොඩක් සමාගම් මාර්තු 31. අප්‍රේල් 1 වෙනිදා ඉඳලා මාර්තු 31කට තමයි මූල්‍යමය වර්ෂය නැත්තම් ෆයිනෑන්ෂල් ඉයර් එක විදිහට ගන්නෙ. හැබැයි බැංකු අපේ රටේ බැංකු ගොඩක් වෙලාවට මූල්‍ය වර්ෂය ගන්න ජනවාරි 1 වෙනිදා ඉඳලා දෙසැම්බර් 31 දක්වා. මේක චුට්ටක් මතක තියාගන්නත් ඕන වෙනවා. මොකද මේ මූල්‍ය වර්ෂය කියන එක වැදගත්. මේ කම්පැනියක් ඇනලයිස් කරද්දී පොඩ්ඩක් ඔළුවේ තියාගන්න එක. මෙතන කොටස් වෙළඳපොලේ මොන බෝඩ් එකේද නැත්තම් මොන පූර්වෙද කොටස් කරලා තියෙන නැත්නම් ලයිස්තුගත කරලා තියෙන්නේ කියන කාරණා තමයි මෙතනදී පැහැදිලි කරලා තියෙන්නේ. සාමාන්‍ය කොටස් වෙළඳපොලේ තියෙන ලයිස්තු කීපයක් මේන් බෝඩ් එක තියෙනවා. ඊගාට දිරිසවි පූර්ව කියලා එකක් තියෙනවා. සාමාන්‍යයෙන් පොඩි සමාගම් ලයිස්තුගත කරන්න තියෙන එක. ඊගාට ඩිෆෝල්ට් බෝඩ් එක කියලා තියෙනවා. කඩකල පූර්ව කියලා අපි කියනවා. ඒ කියන්නේ දිගින් දිගටම කොටස් වෙළඳපොලේ නීති රීති කඩ කරනකොට කඩකල පූර්ව කියන එකේ තමයි ලයිස්තුගත කරන්නේ. හරි. ඊගාට මෙතන contact information තියෙනවා. මම මේ ටික ටග් ගාලා උඩින් කියන් යන්නම්. ඊගාට corporate informations ටික තියෙනවා. auditor කවුද? secretariat කවුද කියන කාරණාව. ඊගාවට මෙන්න මෙතන පොඩි වැදගත් තොරතුරක් තියෙනවා. යම් ඔයාලා දන්නවා යම් ආයතනයක නැත්නම් යම් සමාගම කොටස් මිලදී ගද්දි මේ සමාගමේ නියමුවන් කවුද නැත්නම් ඔලු ටික නැත්නම් යම් සමාගමක කොටස් මිලදී ගද්දි මේ සමාගම මෙහෙයවන්නේ කවුද කියන කාරණාව ඉතාම වැදගත්. කවුද මේ කම්පැනි එක කන්ට්‍රෝල් කරන්නේ? මොකද කම්පැනි කන්ට්‍රෝල් කරන කෙනා අනුව මේ සමාගමේ අනාගතය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් අපිට නගා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන තියෙනවා key executives. ඒ කියන්නේ ප්‍රධාන executives-ලා කවුද කියන කාරණාව ඔයාලට මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේම මේ තොරතුරු වලට මූල්‍ය වාර්තාවලිනුත් ගන්න පුළුවන්. මෙතන chairman ඒ වගේම deputy chairman managing director වගේ තොරතුරු ලබා ගන්න පුළුවන්. right. අපි යමු ඊගාවට charts වලට. මේ charts නම් මෙතනින් අපිට ගන්න බෑ. අපි sign up කරවෙන්න ඕනි ගන්න. මේ charts ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව A-Trade app එකෙන් ගන්න පුළුවන්. මම A-Trade app එක ගැන ඔයාලට කලින් වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් බලන්න. A-Trade app එකෙන් අපිට මේ charts ටික ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් දැන් මම ඒක අතාරින එකට ෆයිනෑන්ෂල් කියන එක මම අවසානයේ කතා කරන්නම්. අපි අනිත් ටික බලමු. මොකද ඒක තමයි කතා කළ යුතු මේක. ඊළඟට මෙතන වීඩියෝස් තියෙනවා නම් කම්පැනි ගැන ඒවා තියෙනවා. මෙන්න මෙතන තියෙනවා announcements කියන්නේ අපි අර කලින් බැලුවා වගේ දැන් අපිට announcement එකක් බලන්න ඔක්කොම ටික පීලා බලන්න බෑනේ. සම්පත් බැංකුවට අදාළ announcement නම් අපිට බලන්න තියෙන අපිට ගිහින් අතන search bar එකෙන් සම්පත් බැංකුව කියලා search කරා. මෙන්න මෙතෙන්ට ආවම මේ තියෙන තනිකරම සම්පත් බැංකුවට අදාළ announcements ටික. right? corporate disclosures, මෙතන debenture issues මේ වගේ මේ සම්පත් බැංකුවට අදාළව තියෙන තොරතුරු තමයි මේ තියෙන announcement. ඉතින් අපිට මේකත් category wise වෙන් කරගන්න පුළුවන්. මෙන්න මෙතන sort කරගන්න පුළුවන්. මම දැක්ක ගොඩක් අය අහනවා groups වල එහෙම company එක cash dividend history එක බලාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට හරිම ලේසියෙන් මෙන්න මෙතනින් ඒක බලාගන්න පුළුවන්. මෙතනින් අපි ගමු මේ පහළට ගිහිල්ලා cash dividend කියන එකට ටික් එක දාමු. හරි. ඔන්න cash dividend කියන ටික් එක දාමු. අපි හිතමුකෝ අපිට මෙතනින් date range එක තෝරන්න පුළුවන්. 20යි 26 එක හරි. මෙතන 20යි 20 1.30 වෙනකන් 1.30න් ආරම්භ කරලා 20යි 26 1.30 වෙනකන් තොරතුරු ඔයාලට ඕන මේක තව පස්සටත් දාන්න පුළුවන්. අපි get data කියලා දුන්නාම ඔයාලට මෙන්න මෙතන load වෙන්නේ cash dividend විතරයි මේ. cash dividend history එක එනවා. ඒක 20යි 25 කොච්චර dividend එකක් ගෙවුවද? 20යි 24 කොච්චර ගෙවුවද? 23 කොච්චර ගෙවුවද? ඔය ආදී වශයෙන් ඔයාලට cash dividend history එක සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන්. ඒ වගේම අනිත් announcements උත් මේ විදිහට ඔයාලට sort කරගන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. එතකොට මෙන්න මේක විශේෂයෙන් වැදගත් වෙයි ඔයාලට. ඔය කම්පැනියක් ඇනලයිස් කරද්දී ඔයාලට අවශ්‍ය වෙන තොරතුරු මේ ආකාරයට ඉතාමත් පහසුවෙන් කෙටි කාලයක් තුල ලබා ගන්න පුළුවන්. හරි. ඊගාවට අපි මෙතන කෝඩ්ස් මේ ටික නම් ලොකුවට වැදගත් නෑ. ඔයා නිකන් ඉන්නලාක පොඩ්ඩක් බලන්න. මම වැදගත්මකට යන්නම් වෙලාව ඉතුරු කරගන්න ඕන හින්දා ෆයිනෑන්ෂල්ස් මම කලින් මගහැරලා ආවේ. දැන් මම ඒක ගැන ඩීප්ලි සාකච්ඡා කරනවා. එතකොට මේ ෆයිනෑන්ෂල්ස් කිව්වහම ඊට පස්සේ ආයෙත් පහළට ටැබ් ටිකක් ඕපන් වුණා ෆයිනෑන්ෂල් යටතේ. මේකෙදි annual reports, quarterly reports, other reports, web links, fundamental data කියලා තියෙනවා. මෙතන වැදගත්ම දේ තමයි මෙන්න annual report සහ
quarter report. annual report එක කියන්නේ මම අර කිව්වා සාමාන්‍යයෙන් කම්පැනි එකක මූල්‍ය වර්ෂයක් තියෙනවා. මෙන්න මේ මූල්‍ය වර්ෂය තුල සිදු වුණු ගනුදෙනු සියල්ල සමරයිස් කරලා ලාභ ගිණුම, ශේෂපත්‍රය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, ස්කන්ධ වෙනස් වීම ප්‍රකාශය වගේ මේ කී නොකී මූල්‍ය වාර්තා කරනවා. ඒ වගේම කම්පැනි එකේ විස්තර කොහොමද පහුගිය අවුරුද්ද ගත වුණේ, මොනවද කරපු විශේෂ වැඩ, ඒ වගේම ඉස්සරහ අවුරුද්දවලදී කරන්න බලාපොරොත්තු වෙන මොන වගේ වැඩද, දැනට ඉන්න ෂෙයා හෝල්ඩර්ස්ලා කවුද, ඒගොල්ලන්ගේ ෂෙයාස් අයිතිය වෙනස් වුණාද, වෙනස් වුණා නම් කවර ප්‍රතිශතයකින්ද, ඔයගේ සෑහෙන තොරතුරු ටිකක් ඔයාට මේ මූල්‍ය වාර්තාවක් නැත්නම් ඇනුවල් රිපෝට් එකක් පරිශීලනය කරලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනින් ඔයාට මේ ඇනුවල් රිපෝට් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ විදිහට අපිට අවශ්‍ය ඇනුවල් රිපෝට් එක උඩ අපිට ක්ලික් කරපුවම අපිට අවශ්‍ය ඇනුවල් රිපෝට් එක ඕපන් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ 2024 අවුරුද්දට අදාළව සම්පත් බැංකුවේ ඇනුවල් රිපෝට් එක. අපි මේකට ගියාම මේ ආකාරයට අපිට ඇනුවල් රිපෝට් එක බලා ගන්න පුළුවන්. මේ මුල ඉඳලා මේකේ සම්පූර්ණ විස්තර ටික තියෙනවා. ඉතින් ඇනුවල් රිපෝට්ස් ගැන මම වෙනමම වීඩියෝ එකක් කරන්නම්. මේක ටිකක් ඉන් ඩෙප්ත් කතා කළ යුතු මාතෘකාවක්. එක වීඩියෝ එකක් නෙමෙයි, සමහර වීඩියෝ දෙක තුනක් කරන්න වෙයිද දන්නේ. ඒ කියන්නේ ඒ තරම් හොඳට මේක කරන්න ඕනේ. මොකද මේක තමයි ඔයාගේ ඇනලයිස් පාර්ට් එකේ බේසික්ම එක නැත්නම් අත්‍යවශ්‍යම කොටස කියලා මට කියන්න පුළුවන්. තොරතුරු ලබා ගැනීම, ඒවා විශ්ලේෂණය කිරීමට මෙන්න මේ ඇනුවල් රිපෝට් එක කියන එක සහ රිපෝට් එකක් බලන්න පුරුදු වෙන එක. ලාභ ගිණුම කියන්නේ මොකක්ද? ශේෂපත්‍රය කියන්නේ මොකක්ද? ඒකේ තියෙන ප්‍රධාන ලක්ෂණ මොනවද? අනුපාත මොනවද? ඒවා විශේෂයෙන්ම දැනගත යුතුයි. හරි, අපි යමු මෙතනට. මෙතන තියෙනවා ඒ අවුරුදු වල ඇනුවල් රිපෝට්ස් ඔයාලට බලන්න පුළුවන් අවශ්‍ය පරිදි. ඉතින් අපි සාමාන්‍යයෙන් නම් බලන්නේ ලේටස්ට්ම ඇනුවල් රිපෝට් එක. ඒ කියන්නේ දැනට මෙතන තියෙන ලේටස්ට්ම ඇනුවල් රිපෝට් එක 2024 2025 එක තාම ඇවිත් නැහැ. ඊළඟට මෙන්න මෙතන තියෙනවා කාර්තුමය නැත්නම් ක්වාර්ටර් රිපෝට්ස්. කාර්තුවක් කියන්නේ මාස 3ක්. අවුරුද්දට කාර්තු 4ක් තියෙනවා. ඉතින් කාර්තුවෙන් කාර්තුවටත් මූල්‍ය වාර්තා නිකුත් කරනවා සමාගම් විසින්. අන්නේ මූල්‍ය වාර්තා අපිට බලා ගන්න පුළුවන්. මොකද හරියට කොටස් වෙළඳපොළ ඇනලයිස් කරන කෙනෙකුට අවුරුද්දක් බලා ඉන්න බෑනේ තොරතුරු ටික එනකම්. ඉතින් ඒ හින්දා මේ මාස 3න් 3ට ක්වාර්ටර් රිපෝට්ස් නිකුත් කරනවා. මෙතනින් අපිට බලා ගන්න පුළුවන් ක්වාර්ටර් රිපෝට්ස්. මේ තියෙන්නේ 2025 නොවැම්බර් 13 නිකුත් කරපු ක්වාර්ටර් රිපෝට් එක. මේක 30 සැප්තැම්බර්. ඒ කියන්නේ සැප්තැම්බර් 30න් අවසන් වෙච්ච ක්වාර්ටර් එක සඳහා නිකුත් කරපු ක්වාර්ටර් රිපෝට් එක මේ තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා ජූනි 30 වෙනකොට අවසන් වෙච්ච ක්වාර්ටර් එකේ නැත්නම් කාර්තුවේ මූල්‍ය වාර්තාව. ක්වාර්ටර් රිපෝට් නැත්නම් කාර්තු වාර්තාව. හරි. එතකොට මේ කාර්තු වාර්තා අරක තරම් කම්ප්‍රිහෙන්සිව් නෑ. දැන් මම පෙන්වන්නේ ඇනුවල් රිපෝට් එකක් වගේ මේකේ පිටු තියෙනවා බර ගාණක් නේද? මෙතන පිටු 482ක් තියෙනවා මේ රිපෝට් එකේ. ඉතින් මේ ඇනුවල් මේ ක්වාර්ටර් රිපෝට් එකක එච්චර ලොකු බරපතල විදිහට තොරතුරු නෑ. මේකේ තියෙන පිටු 24යි. ඉතින් බොහොම සංක්ෂිප්තව අත්‍යවශ්‍ය කරුණු විතරක් අරගෙන මේකේ රිපෝට්ස් හදලා තියෙනවා. හරි. ඒ වගේම කම්පෙයා කරගන්නත් අපිට ලේසි. පහුගිය අවුරුදු වල කාර්තුත් එක්ක අරගෙන තමයි මේ තොරතුරු දාලා තියෙන්නේ. මම මේවා ඇනලයිස් කරන විදිහ නැත්නම් මේවා රීඩ් කරන විදිහ මේවා තේරුම් ගන්න විදිහ වෙනම වීඩියෝ එකකින් කරන්නම්. ඉතින් ඔයාලට මෙන්න මෙතනින් ඔයාලට අවශ්‍ය ඇනුවල් රිපෝට් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්. එහෙම නැත්නම් කාර්තුමේ වාර්තා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්. හොඳයි, මම හිතනවා එහෙනම් ඔයාලා මීට කලින් දැනගෙන හිටපු නැති කරුණු කාරණා අද දැනගන්න ඇති. ඉතින් විශ්ලේෂණය කරන්න මූලික වශයෙන්ම අවශ්‍ය වන තොරතුරු ලබා ගැනීම ඉතාම වැදගත්. ඒක ඔයාලට තේරෙනවා ඇති. ඉතින් මේ තොරතුරු ලබා ගන්න එක් මූලාශ්‍රයක්, විශ්වාසවන්ත මූලාශ්‍රයක් තමයි කොටස් වෙළඳපොලේ නිල වෙබ් අඩවිය. ඒ නිල වෙබ් අඩවියෙන් විශේෂ තොරතුරු ඉතාමත් පහසුවෙන් කාල වේලාව වැඩිපුර ගන්න නැතුව ඉතාම පහසුවෙන් ඔයාලට හොයා ගන්න පුළුවන් ආකාරය මම කියා දුන්නා. ඉතින් අපි ඉදිරි වීඩියෝ එකකින් මේ තොරතුරු ආශ්‍රයෙන් කොහොමද කොටස් වෙළඳපොළ විශ්ලේෂණ කටයුතු කරගන්නේ කියන කාරණාව කතා කරමු. එහෙමනම් අදට ගිහින් එන්න සියලු දෙනාටම සුබ සතියක් වේවා.